2025 වර්ෂයේ මැයි මාස 18 වන දින සිදු වූ රාහු හා කේතු මාරුවට අනුව මීන ලග්න හිමි ඔබට කේතු මාරුවේ බලපෑම කොහොම වේවිද කියලා අපි දැන් බලමු. මෙම සංක්‍රමණය මාස 18ක් පුරාවට සිදු වුවත් මම මෙහිදී ඉන් පළමු මාස 6 ගැන පමණක් අවධානය යොමු කරනවා. මෙම රාහු කේතු මාරුවත් සමග මීන ලග්න හිමි ඔබගේ 6 වෙන්නේ කේතු ස්ථානගත වන අතර 12 වෙන්නේ රාහු ස්ථානගත වනවා. රාහු යනු ඔබගේ මනස මායාවන්ගෙන් පුරවාලීමට සමත් ග්‍රහයෙකු වන අතර කේතු යනු ඔබට ආධ්‍යාත්මික දියුණුව ළඟා කර ගැනීමට උදව් වන ග්‍රහයෙක්. මෙම රාහු කේතු මාරුවේ පළමු මාස දෙක එනම් ජූනි සහ ජූලි මාස දෙක තුල රාහුගේ බලය පරදවා කේතු බලවත් වනවා. මෙම රාහු කේතු මාරුව සමග ජූනි ජූලි මාස දෙක තුල මීන ලග්නයෙන් උපන් ඔබ වඩාත් ආධ්‍යාත්මික දියුණුව පිළිබඳ සැලකිලිමත් වන කාලයක්. ඔබ නිතර ධර්මය ඇසීම, කියවීම සහ භාවනාවල නිරත වීමට ඇලුම් කරන කාලයක්. භාවනා කටයුතු සඳහා රාහුගෙන් යම් බලපෑමක් එල්ල වුවත් කේතු බලවත් වීම නිසා ඔබට එම කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබ සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි ඇල්මක් දැක්වීමට පටන් ගන්නවා. මිනිසුන් වෙනුවෙන් වැඩ කිරීමට, ඔවුන්ට උදව් උපකාර කිරීමට ඔබගේ ආශාව වැඩි වෙනවා. මේ සියල්ල ඔබ ඊට නිහඬව ප්‍රසිද්ධියකින් තොරව ඔබගේ ආත්ම තෘප්තිය උදෙසා කරගෙන යන ක්‍රියාවන් වනු ඇති. මේ කාලය තුල ඔබට යම් මානසික නිදහසක් දැනෙන කාලයක්. ඇත්තෙන්ම කේතුගේ අභිලාෂය නම් ඔබ අන් අය මත යැපෙන්නේ නැති හුදකලා වූ සහ ඊට ශක්තිමත් මනසකින් යුතු පුද්ගලයෙකු ලෙස නිර්මාණය කිරීමයි. ජූනි 8 වනදා කුජ ග්‍රහයා ඔබගේ සිංහ රාශියට පිවිසෙනවා. එය ජූලි 28 වන තෙක් එහි රැඳී සිටිනවා. මෙම පිහිටීම ඔබගේ සමාජ සේවා කටයුතු වලට තවත් ශක්තියක් ලබා දේවි. ඔබට නිතර මිනිසුන්ට උදව් කිරීමේ ආශාව ඇති වෙනවා. අගෝස්තු සැප්තැම්බර් මාස වන විට කෙමෙන් කේතුගේ බලය අඩුව ගොස් රාහු බලවත් වීමට පටන් ගන්නවා. ඒ වගේම අගෝස්තු මැද සිදුවන සූර්යයා සිංහ රාශිගත වීම සැප්තැම්බර් මාස මැද වනතුරු පවතිනවා. මේ හේතුව නිසා රාහු බලවත් වුවත් යම් පමණකට කේතු තවමත් ඔබගේ අධ්‍යාත්මික සුවය කෙරෙහි මෙන්ම සමාජ සුබසාධන කටයුතු කෙරෙහි තවදුරටත් රඳවා තබා ගැනීමට සමත් වේවි. නමුත් ඔක්තෝබර් සහ නොවැම්බර් වන විට කේතුගේ බලපෑම සම්පූර්ණයෙන්ම පහව ගොස් රාහු ඉතා තදින් ඔබට බලපෑම් කරන්නට පටන් ගන්නවා. ඒ වගේම සිකුරු ග්‍රහයා සිංහ රාශිගත වීම සැප්තැම්බර් මාස අගභාගයේදී සිදුවීමට නියමිතයි. මේ රාහුගේ ක්‍රියාකාරකම් වඩාත් ශක්තිමත් කරන ග්‍රහ පිහිටීමක්. මෙම මාස 6ක කාලය තුල ඔබට මුහුණ දීමට සිදුවන බොහෝ අභියෝග වලින් ජය ගැනීමට ඔබට වාසනාව උදා වනවා. විශේෂයෙන්ම රැකියා ස්ථානවල ඔබට මුහුණ දීමට සිදුවන අභියෝගයන් ඉතා සාර්ථකව ඉටු කිරීමට ඔබ සමත් වනවා. ඒ වගේම ඔබ ඉතා නිර්භීතව කටයුතු කිරීමට පෙළඹෙන කාලයක්. ඔබගේ නව දැනුම සහ බුද්ධිය කැපී පෙනෙන ලෙස වර්ධනය වන කාලයක්. අවසාන මාස දෙක තුල ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතු වනවා. නිදන්ගත රෝග උත්සන්න වීමට හැකියාව පවතිනවා. නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කරගෙන නිසි ක්‍රමවේදයන් අනුගමනය කරන්න. ඒ වගේම ඔබ අනවශ්‍ය ප්‍රශ්නවලට පැටලීමට ඉඩකඩ ඇති බැවින් ඒවා හැකිතාක් මගහැර සිටීමට කටයුතු කරන්න. ඔබගේ කීර්තිනාමයට හානි වන සිදුවීම් වලින් හැකිතාක් ඈත් වී සිටින්න. ඒ වගේම ඔබ නිවසින් බැහැරව චාරිකාවන්ගේ යෙදීමට බොහෝ සෙයින් උත්සාහ කරනු ඇති. නිවසෙහි කටයුතු පිළිබඳ අවධානය අඩු විය හැකි කාලයක්. නමුත් ඔබට විදේශ ගමන් සඳහා වාසනාව උදා කර ගැනීමට හැකිවන කාලයක්. බොහෝ කාලයක සිට අපේක්ෂාවෙන් සිටි විදේශ ගමන් කටයුතු වල නව ප්‍රගතියක් දැකිය හැකි වේවි. නමුත් ඔබ ඔබගේ නිවසේ කටයුතු පිළිබඳව සැලකිලිමත් විය යුතු වන කාලයක් වනවා. විශේෂයෙන්ම ඔබගේ සහකරු හෝ සහකාරිය සමග ඉතා සමීප සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට ඔබට අවශ්‍යම වන කාලයක් මේ මාස 6. නිවසේ කටයුතු සම්බන්ධ සොර සතුරු බියක් ඇතිවීමට යම් ඉඩක් පවතින බැවින් ඒ වළක්වා ගැනීමට අවශ්‍ය පියවරයන් අනුගමනය කරන්න.
ඉහත සියලු කරුණු ඔබට මා ඉදිරිපත් කළේ ඉදිරි මාස 6ක කාලය තුල ඔබගේ සිතේ සිදුවන වෙනස්කම් කල්තියාම ඔබට හඳුනා ගැනීමට පහසු වීම සඳහායි. එමගින් ඔබට හැකියාව ලැබෙනවා ඔබගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් අසීරු අවස්ථාවන්ට මුහුණ දීමට. මෙම පුරෝකතනයන් කෙතරම් නිවැරදිව සිදු කොට තිබුණත් ඔබගේ සිතෙහි ඇති ශක්තිය වර්ධනය කර ගැනීම සහ මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් සිත ඉහළ තලයක රඳවා ගැනීම මගින් ඔබට මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙන බව මතක තබා ගත යුතු වනවා. ඉතින් ඔබට තුනුරුවන් සරණයි. වාසනාවන්ත අනාගතයක් වේවා.